දැන් අපි බලමු මේ දිග පිහාටු මහගන්නේ කොහොමද කියලා. මේ සඳහා feather stitch නැත්නම් පිහාටු මැස්ම තමයි අපි භාවිත කරන්නේ. මේකෙදිත් වර්ණ කිහිපයක් මම භාවිත කරලා තියෙනවා. නිල් වර්ණත් කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. දැන් නිල් වර්ණය 4 පටෙන් තමයි මේ මැහුම මහලා පෙන්නන්නේ. මේක feather stitch නැත්නම් පිහාටු මැහුම. ඉන්දි කාටුව පිටත සිට මැදට ගහනවා. මෙහෙම අනික් නූල ඉන්දි කාටුව වටා යවනවා. එක පැත්තකට නැවත අනික් පැත්තෙන් එක පැත්තක ඉඳලා මැදට ඉඳි කටුව ගහනවා. මැහුම් ඊටාම ළඟින් මහන්න ඕනේ පිහාටුවක ආකාරය පෙනෙන ආකාරයට. මේ ආකාරයට දෙපැත්තෙන්ම මැහුම් වමේ සිට මැදට දකුණේ සිට මැදට. දැන් මේ තියෙන්නේ අපි බාගෙට මසාගත් නිර්මාණය. දැන් මෙතනදී ඔළුව කොටසේ පිහාටු සඳහා කහ වර්ණ කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. ලාසිට තද වර්ණය දක්වා යන ආකාරයට. ලේසි දේසි මැස්ම දිග කොට තමයි අපි මෙතනදී මහලා තියෙන්නේ. දැන් ඒක මහන්න ඕනේ අර පිහාටු තියෙන පැත්තට. ඒ කියන්නේ උඩ සිට යටට යන ආකාරයට තමයි මේ මැහුම් මසා ගන්න ඕනේ. උඩදී තාම ලා කහ වර්ණය, ඊළඟට තරමක් තද කහ වර්ණය, ඊට පහත තද කහ වර්ණය. දැන් ඊට පහතින් තියෙන පිහාටු සඳහා රතු වර්ණ කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. රතු වර්ණ 3ක් හෝ 4ක් පාවිච්චි කිරීම වඩාත් සුදුසුයි. මේකෙදි බොත්තම් කාස පිරවිලි මැස්ම එකක් මත එකක් එන ආකාරයට. ඒ කියන්නේ ඒකත් අර දැන් උඩ තියෙන ඊටාම කුඩා පිහාටු පහත් තරමක් විශාල පිහාටු කියන එක පෙන්වන්නයි අපි මේ ආකාරයට මැහුම් භාවිත කරලා තියෙන්නේ. රතු වර්ණ කිහිපයක් සහ මරූන් වර්ණය මෙහිදී අපි භාවිත කරලා තියෙනවා. දැන් මේ තියෙන්නේ අපේ අවසන් නිර්මාණය. මේකේ තියෙන මැහුම් ටික ගැන මම පොඩ්ඩක් විස්තර කරන්න. මේකෙදි කරමල සඳහා භාවිත කරලා තියෙන්නේ ලේසි දේසි මැහුම. ඒ සඳහා මැහුම් ක්‍රමය ලේසි දේසි වර්ණ කිහිපයක්. ඒ කියන්නේ රතු වර්ණ කිහිපයක් භාවිත කරලා තියෙනවා ස්වභාවික ගතිය මතු කර ගැනීම සඳහා. ඊළඟට දිග පිහාටු මැහීම සඳහා feather stitch නැත්නම් පිහාටු මැහුම. එතනදී වර්ණ කිහිපයක් නිල් වර්ණය, රතු වර්ණය සහ ටර්කොයිස් වර්ණය කියන වර්ණ භාවිත කරලා තියෙනවා. ඊළඟට මෙතන මල මැහීම සඳහා දම් වර්ණ කිහිපයක්. ඒකෙදිත් මම කලින් කියලා දුන්න බොත්තම් කාස පිරවිලි මැස්ම තමයි භාවිත කරලා තියෙන්නේ. එතකොට මෙතන ගහේ කඳ මැසීම සඳහා දම්වැල් මැහුම. මෙතනදී දම්වැල් මැහුම සඳහා නූල් පෙටවල් 3ක් පාවිච්චි කරලා තියෙනවා. මොකද එතකොට පොඩ්ඩක් අපිට මේ ගහේ කඳ මහතට එනවා. ඊට අමතරව ගහේ කඳ සඳහා වර්ණ 3ක් පාවිච්චි කරලා තියෙනවා. ලා දුඹුරු, තද දුඹුරු සහ ඊට ඒ දෙක අතර දුඹුරු වර්ණයක්. ගහේ කඳ මසා ගැනීම සඳහා අපි දුඹුරු වර්ණ 3ක් පාවිච්චි කරලා තියෙනවා. ලා දුඹුරු වර්ණය, තද දුඹුරු වර්ණය සහ ඒ අතර දුඹුරු වර්ණයක්. ඒකෙදි මැහුම් ක්‍රමය දන්වැල් මැස්ම පොටවල් 3ක් තමයි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. පොටවල් 3ක් භාවිතා කළේ පොඩ්ඩක් මහතට පේන්නේ. කියන්නේ පොඩි ත්‍රිමාන හැඩයක් මතු කර ගැනීම සඳහා, කඳ මතු කර ගැනීම සඳහා තමයි අපි නූල් පොටවල් ප්‍රමාණය පොඩ්ඩක් වැඩියෙන් ගන්නෙ. අනිත් අඳුර සහ එළිය පෙන්වන්න තමයි අපි ලාසිට තද කියන වර්ණය දක්වා ගිහිල්ලා තියෙන්නේ. දැන් කඳ මහලා තියෙන්නේ තනිකරම දම් වර්ණය පුරවා ගැනීමෙන්. දැන් මේ ආකාරයට තමයි අපි මේ මැහුම් ක්‍රම භාවිතා කරලා මේ නිර්මාණය කරගන්නේ. එතකොට මේක සඳහා මේ වගේ වර්ණ කිහිපයක් පාවිච්චි කරන්න ඕනේ. මැහුම් ක්‍රමත් බොහොම සරල, ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන් මැහුම් ක්‍රම. අවශ්‍ය ද්‍රව්‍යත් බොහොම පහසුයි. අපිට අවශ්‍ය වෙන්නේ පසුබිම සඳහා රෙද්දක්, නූල් සහ ඉන්දි කටු කියන දේවල් පමණයි. හුඟක් දෙනෙක් ගාව මහාන අය ගාව නූල් තියෙනවා. ඉතින් ඒ නූල්ම පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් වර්ණ ගැලපීම ඊටාම සැලකිලිමත්ම කරගන්න ඕනේ. අපි මහන්නේ මොකක්ද? ඒ සඳහා ගැලපෙන නූල් පාවිච්චි කිරීමත් ඊටාම වැදගත්. දැන් මේ ආකාරයට ඔබටත් ඔබේ ගෙදර අලංකාර කර ගැනීම සඳහා මෙවැනි නිර්මාණයක් කර ගැනීමට පුළුවන් වෙයි කියලා මම හිතනවා.
ආදර කතාවක් එකට එකතු වෙන සුබ නැකතකදී අපි ඔබව තව තවත් ලස්සන කරන්න සූදානම්. සිරිමැදුරෙන් ලස්සන මනාලියක් මේ ළඟට අපි ඔබට ගෙන යන්නේ. දැන් අපි මේ කැන්ඩියන් බ්‍රයිට් අඳලා තියෙන්නේ පියෝ වයිට් කැන්ඩියන් එකක්. ඒකේ පල්ලුවටයි ඔසරිප්පටටයි යන්නේ කට් වර්ක් ඩිසයින් එකක්. ඒකම වටේට යන්නේ සම්පූර්ණ වෙනස් එම්බෝස් ෆ්ලවර්ස් ගෙනල් කරපු මෙටීරියල් එකකින් කපලා ඩිසයින් කරලා හදලා තියෙන්නේ. ඒකම සාරිය 60 දිහා බැලුවම අත් දෙකට විතරක් අපි අර පැටර්න් එක ගොඩක් ලොකුවට යන්නේ නැති වෙන්න අත දිගේ පැටර්න් එක යවලා තියෙනවා. මේකට හුඟක් අපි ස්ටෝන්ස් ඇඩ් කරලා තියෙනවා. තනින් තන වැටෙන්න ස්ටෝන්ස් සීක්වෙන්ස් එක පොඩි ෂයින් එකක් එන්න ඕනස එක ඇඩ් කරලා තියෙන්නේ. ෆ්‍රිල් එක දිහා බලපම ෆ්‍රිල් එකත් සම්පූර්ණයෙන් වෙනස් ඩිසයින් එකකට අලුත් ක්‍රමයක් විදියට යන්න ෆ්‍රිල් එක හදලා පොඩි ඩිසයින් එකක් දාලා තියෙන්නේ. මනමාලියකට ගොඩාක් සුදුසු වෙන විදියට මමම නිර්මාණය කරලා තියෙන්නේ අලුත්ම ඩිසයින් එකක් හැටියට කට් වර්ක් එකයි එම්බෝස් මලයි දෙක මැච් වෙන විදියට එකට එකතු කරලා අලුත් නිර්මාණයක් හැටියට තමයි මම මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද මෙහෙය අග යන්න ඔබේ වැඩසටහන සිරිමැදුර පසුගිය දවසක සම්මානයෙන් පිදුම් ලැබුවා. 362 සිංහ සමාජයේ සිංහාධිපති ලාල් මැනුවල් මහතා විසින් මේ සම්මානය ස්වාධීන රූපවාහිනී සේවයේ විධායක නිෂ්පාදිකා සුභාෂිනී හේමමාලා මහත්මියට බොහොම ගෞරවයෙන් පසුගිය දවසක පිරිනැමුවා. ඉතින් අපි ඔබ වෙනුවෙන් එහි විශේෂ අවස්ථාවන් අද ඔබට ගෙනෙන්න සූදානම්. අපේ ජීවිතත් හුඟක් වෙලාවට මේ මහා මුහුද වගේ. කලින් කියන්නේ නැතුව, කලින් දන්වන්නේ නැතුව බොහෝ වෙලාවට හුඟක් විදියට වෙනස් වෙනවා. හැබැයි අපි හැම දවසකම මේ මුහුදට හුඟක් ආදරය කරනවා. ඒ වගේම අපේ ජීවිතවලට ආදරය කරන්න පුළුවන් නම් ජීවිතවල සැඟවිලා තියෙන සුන්දරත්වය හැම දවසකම මතු කරගන්න පුළුවන්. අන්න ඒ දේවල් ගැන අපි සූදානම් ලබන සතියේ බොහොම ආදරෙන් ඔබත් එක්ක කතා කරන්න. මුණ ගැහෙමු ලබන සතියේ ආදරෙන් සිරිමැදුරෙන්.